බව. අප සූදානම් මැද පෙරදිග කලාපය පිළිබඳව වරින් වර යාවත් කාලින වන තොරතුරු ඔබට වාර්තා කරන්න මේ වෙද්දී අපි සම්බන්ධ කරගන්නවා නිවුස් ෆස්ට් වෙනුවෙන් බහරේනයේ සිටින අශේන් තාරක. අශේන්, කොහොමද මේ වන විට බහරේනයේ තත්ත්වය? එතනින් එහාට ගියාම මැද පෙරදිග කලාපයේ නවතම තත්ත්වය. සුරේන්ද්‍ර, බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට. ඔබ දන්නවා මේ වන විට පවතින තත්ත්වයේ පිළිබඳව සඳහනක් කරන ප්‍රවේශයක් ලබා ගන්නා බහරේනයේ තිබෙන නව තත්ත්වයේ පිළිබඳව සඳහනක් කරමින් විශේෂයෙන් මේ වන විට ඩ්‍රෝනයට 400කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම මිසයිල් 300කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විනාශ කිරීමට මෙරට ආරක්ෂක අංශ හැකියාවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම බහරේනයේ වගේ රටක් ගත්තාම ඊටම කුඩා රටක්, නමුත් මේ එල්ලවෙන්නා වූ ප්‍රහාරයන් සමග රටට ඇති වී තිබෙනා වූ හානිය, විශේෂයෙන්ම සිවිල් ජනතාවගේ පහසුකම් සඳහා සැලසීමට තිබෙනා වූ ස්ථාන වෙත ඉලක්ක කරගැනීමෙන් එල්ල වූ ප්‍රහාරත් සමග ඇති වී තිබෙන තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක්. නමුත් මෙරට ආරක්ෂක අංශ සහ රජයේ මැදිහත් වීමෙන් මේ වන විට උන්ට හැකියාව ලැබී තිබෙනවා එම සියලු ප්‍රහාරයන් ව්‍යර්ථ කර හරින්නට, ගුණේදී විනාශ කර හැරීමට උන්ට හැකියාව ලැබී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර විශේෂ දෙයක් මම සඳහන් කිරීමට අවශ්‍යයි. මට අවස්ථාව ලැබුණා යුරෝපයේ අත්යේ නියෝජිතවරයාව හමුවන්නට. ඔහුත් සමග විශේෂ ලකුණා. ඉන්න ප්‍රධානතම කාරණයක් තමයි යුරෝපා සංගමය මේ අවස්ථාවේදී කොයි ආකාරයෙන්ද ගල්ෆ් කලාපයේ රටවල් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්නේ, ඔවුන් යුද්ධමය උපකරණ අංශවලින් කොයි ආකාරයෙන් සහයෝගය ලබා දෙන්නේ, වගේම රාජතාන්ත්‍රික මට්ටමින් කොයි ආකාරයෙන් සහාය ලබා දෙන්නේ, සාකච්ඡා මට්ටමින් ඔවුන් කොයි ආකාරයෙන් තමන්ගේ සහයෝගය ලබා දෙන්නේ, මේ කාරණා පිළිබඳව අතිශය වැදගත් කරුණු කාරණා කිහිපයක් යුරෝපා සංගමයේ ගල්ෆ් නියෝජිතවරයාත් සමග පැවති සාකච්ඡාවේදී දැනගන්න ලැබුණා. ඔවුන් සඳහන් කරන ආකාරයට මේ වන විට ඉතාම හොඳ මට්ටමක රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබෙනවා ගල්ෆ් කලාපයේ රටවල් සමග. ඒ වගේම ඔවුන් සඳහන් කර යුරෝපය මේ වන විට මුහුණ දෙමින් තිබෙනා වූ තත්ත්වය, අභියෝගාත්මක තත්ත්වය, විශේෂයෙන්ම ගත්තහම බලශක්ති අර්බුදය සඳහා ඔවුන්ට දැන් මේ වන විට මුහුණ දෙමින් ඇති තත්ත්වය ඔවුන් එය ආදේශ කරගත්තා. යුරෝපා සංගමයේ සමාජිකයන්, විශේෂයෙන් යුක්‍රේනය සහ රුසියාව අතර පවතිනා වූ යුද්ධමය තත්ත්වයත් සමග ඔවුන් කොයි ආකාරයෙන්ද සූදානම් වුණේ සහ එම සූදානමත් එක්ක, එම අත්දැකීම් එක්ක කොයි ආකාරයෙන්ද ගල්ෆ් කලාපයේ රටවල් වලට සහයෝගය ලබා දෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔවුන් අධිශය අවධානය යොමු කරමින් මේ වන විට කටයුතු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම ඩ්‍රෝන යන විනාශ කිරීමේ උපකරණ සහ අනිකුත් යුද උපකරණ සපයා දීම සඳහා කරන්නා වූ වැඩපිළිවෙල පසුතාලම මේ වන විට සකසමින් තිබෙනවා යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන්. විශේෂයෙන් ගල්ෆ් කලාපයේ නියෝජිතවරයා සඳහන් කර ආකාරයට ඔහු මීට ටික වෙලාවකට පෙර තමයි බහරේන රාජ්‍යයට පැමිණ සිටියේ සහ ඔහු ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට පිට යාමට දීවිදව තිබුණා. එම සුළු කාලය තුළදී තමයි ඔහුත් සමග විශේෂ සාකච්ඡාවකින් එම තොරතුරු අපට ලබා ගන්න හැකියාව ලැබුණේ. ඔහු මීට පෙර රටවල් කිහිපයක සංචාරය කරා. කටාරය, ඒ වගේම ඔමානය සහ සෞදි අරාබිය කියන රටවල් වල සංචාරය කරා. එම සංචාර වලින් අනතුරුව තමයි මෙරට පැමිණියේ. එම සංචාරවල ඉතාම සාර්ථක අයුරින් ඔහුට හැකියාව ලැබී තිබෙනවා රාජතාන්ත්‍රික මට්ටමින් සහ අනිකුත් අවශ්‍ය කරන්නා වූ කාරණාවලට පිළියම් සහ ඔවුන්ගේ උත්තර, ඔවුන් මේ වෙලාවේ සිටිනා වූ ස්ථානය පිළිබඳව පැහැදිලි කිරීමට. විශේෂයෙන් දැන් කලාපයේ තත්ත්වය පිළිබඳව සඳහන් කරොත් කෙටියෙන් මීට ටික වෙලාවකට පෙර ඩුබයි නගරයෙන් පිපිරුම් සද්ද කිහිපයක් ඇසුණු බවට එරට ආරක්ෂක අංශ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරා. එම පිපිරුම් සද්ද ගුණේදී විනාශ කර දැමූ ඩ්‍රෝන හෝ මිසයිල් යානා නිසාවෙන් ඇති වූ බවට තමයි ඔවුන් තහවුරු කර සිටියේ. ඒ වගේම සෞදි අරාබියාව ගත්තහමත් ඒ ආකාරයෙන් තත්ත්වයක් තමයි තිබෙන්නේ. මීට ටික වෙලාවකට පෙර මෙවැනි තත්ත්වයක් වාර්තා වුණා. නිරන්තරයෙන් මෙවැනි තත්ත්වයන් අපට වාර්තා වී තිබෙනවා. දහවල් කාලේ වුණත් එම සිද්ධීන් අපට වාර්තා වන බව තමයි මේ වෙනකොට සඳහන් කරන්න තිබෙන්නේ. නමුත් සෑම අවස්ථාවකදී අපි සහ මේ මෙරට බහරේනය සහ අනිකුත් ගල්ෆ් කලාපයේ රටවල් වල සියලුම දෙනා ඉතාම පැහැදිලිව සඳහන් කරන කාරණේ තමයි මේ මොහොත වන විට කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද මෙම රටවල් සතුව තිබෙන්නා වූ මෙම ඩ්‍රෝන යාන සහ මිසයිල් විනාශ කිරීමේ පද්ධතීන් හරහා ඉතාම සුපරීක්ෂාකාරීව මේ කටයුතු සිද්ධ වීම තිබෙන නිසා ඒ සඳහා අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවට තමයි ආරක්ෂක අංශ සහ බලධාරීන් මේ වන විට සඳහන් කරමින් සිටින්නේ. ඔව් අශේන්, බෙහෙවින් ස්තුතියි. හැබැයි අපිට මීට වඩා මේ වන විට පවතින තත්ත්වය ගැන වගේම මේ වෙද්දී බහරේනය ඒ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වයත් අපි දැනගන්න අවශ්‍යයි. ඒ වගේම බහරේනයට තවමත් ප්‍රහාර එල්ල වෙනවද? අපි දැක්ක පහුගිය දිනවල ඇතැම් ස්ථානවලට බහරේනයේ ප්‍රහාර එල්ල වුණා.
ඊයේ පෙරේදා මේ ගත වුණු දින කිහිපය තුල කොහොමද තත්ත්වය? අවසන් වරට මෙරට ආරක්ෂිත සීමා දෙකිරීමක් සිද්ධ අද අලුයම එකත් දෙකත් අතර කාල සීමාවේදී තමයි ඉන් අනතුරුව අපට තවමත් අනතුරු ඇඟවීමේ සීමා දෙකිරීමක් වාර්තා වන්නේ නැහැ. එම අවස්ථාවේදී පවා අපට දැනගන්න ලැබුණු කාරණා අනුව මිසයිල් සහ ඩ්‍රෝන යාන විනාශ කර දැමීමට හැකි බව තමයි අපිට වාර්තා වුණේ. බහරේනය ගත්තහම සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් 8000කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සපයන රැකියා කටයුතු සිදු කරන ස්ථානයක්. නමුත් මෙතෙක් අපිට කියන්න පුළුවන් එකම දේ මේ වනතෙක් කිසිම ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදු වෙන්නේ නැහැ. සහ ඔවුන්ට මේ මොහොතේදී යම් කිසි කටයුත්තක් සඳහා අවස්ථාවක් තිබේ නම් මෙරට තානාපති කාර්යාලය සහ අනෙකුත් නිලධාරීන් වැඩි සිටිනවා. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයන්නට ඒ වගේම මේ වෙන විට විශේෂ දුරකථන අංක ඔවුන් වෙත හඳුන්වා දී තිබෙනවා. වාචික සම්බන්ධ කරගෙන හැකියාව තිබෙනවා. එයයි මේ වෙන රටේ විශේෂයෙන් ප්‍රහාරයන් සහ අනිකුත් සිදුවීම් තිබෙන අර්බුදකාරී තත්ත්වයන් හමුවේ සිදුවීම් තිබෙන කාරණා සම්බන්ධයෙන් ඉතාම සංවේදී තොරතුරු මේ මොහොතේදී සැපීමට හැකියාවක් නැහැ. ඒ සඳහා විශේෂ ඉඩකඩක් මට ලැබෙන්නේ නැහැ. නමුත් දැන් සඳහන් කර කිරීමට හැකියාව පවතින දේ තමයි දැනට මෙරට ආරක්ෂක අංශ සහ බලධාරීන් නිරන්තරයෙන් සඳහන් කර සිටින්නේ අත්‍යවශ්‍ය කටයුත්තක් නොමැති නම් පිටත නොවන ලෙසත් ඒ වගේම සීමාද කිරීමේ අනතුරුව තමන් සිටින ස්ථාන වෙත ගොස් ආරක්ෂිතව රැලි සිදුවීම් තමයි දැන් මේ වෙනුවට දැනුම් දී තිබෙන්නේ. හොවාෂන් බෙහෙවින් ස්තුතියි පරිස්සමෙන් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් හැමදෙනාම පරිස්සමෙන් ඉන්නවා කියන කාරණාව ඇසීමත් අපට ලොකු සහනයක්. මොකද ඔවුන්ගේ ආදරණීයයන් මේ රටේ ඉඳන් ලංකාවේ ඉඳන් බලාගෙන ඉන්නේ තමන්ගේ හිතවතුන් තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් මිතුරන් පරිස්සමෙන් ඉන්නවාද කියන කාරණාව අශින් අපි ඔබව බහරේනයේ සිට සම්බන්ධ කරගත්තෙත් මේ අවස්ථාවේදී බහරේනයේ පවතින හරිම තත්වය ජනතාවට සංනිවේදනය කරන්න බෙහෙවින් ස්තුතියි අශේන් අප හා සමගින් සම්බන්ධ වුණාට අපේ සූදානම් ඉදිරියේදීත් මේ සජීව විකාශය තුළින් ඔබව සම්බන්ධ කරගන්න. ඔව් දැන් මේ